ක්‍රිස්තු ජයන්තියෙන් ඔබට සුබ පණිවිඩයක්. ප්‍රේමවන්තයනි, ඔබ සැමට සුබ නත්තලක් වේවා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය ලෝකවාසී සියල්ලන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරති. නත්තල යනුවෙන් පැවසූ සැනින් මතකයට එන්නේ උත්සව කාලයකි. නත්තල යනු කිතුණුවන්ට පමණක් නොව ලෝවැසි සියල්ලන් සඳහාය. නමුත් එම නත්තල ගැන නිවැරදි දැනුම ලබා ගැනීම ඔබගේ දිවියට ආශිර්වාදයකි. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් කවරෙක්ද? මින් වසර 2000කට ප්‍රථමයෙන් ස්වාමී යේසුස් වහන්සේ මනුෂ්‍ය වෙස්ගෙන මේ ලෝකයට ආසේක. උන්වහන්සේගේ ඉපදීම කරුණකොටගෙන ලෝක කාල ඉතිහාස පවා ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ යනුවෙන් වෙනස් විය. එයින් ගම්ම්‍ය වන්නේ යේසුස් වහන්සේ වසර 2000කට පමණක් අයිති වන කෙනෙක් නොවේ. උන්වහන්සේ ඊට ප්‍රථමයෙන් සිටි බවයි දේව වචනය මෙසේ සඳහන් කරයි. පටන් ගැන්මේදී වාක්‍යානෝ සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක, උන්වහන්සේ පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතිව සාධන නොලද්දේය. යොහාන් 1:1 සිට 3 දක්වා. මෙසේ පටන් ගැන්මේදී වාක්‍යානෝව සිටිමින් මේ ලෝකේ සහ ඒ තිබෙනා වූ සියල්ල මැව්වා වූ ඒ දෙවියන් වහන්සේම මනුෂ්‍ය වෙස්ගෙන ඔබ සහ මා වෙනුවෙන් මේ ලෝකයට පැමිණිසේක. ස්වාමී යේසුස් වහන්සේගේ උත්පත්තිය. යේසුස් වහන්සේ මනුෂ්‍ය වෙස්ගෙන මේ ලෝකයට පැමිණි බව උන්වහන්සේගේ ඉපදීමට බොහෝ ශතවර්ෂ ගණනකට ප්‍රථමයෙන් පවසා තිබුණේ. මක් නිසාද අපට ලදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානීය කුමාරයායයි කියනු ලබන්නේය. යෙසායා 9:6. ස්වාමී යේසුස් වහන්සේ බෙත්ලෙහෙම් නම් නුවර කන්‍යාවක් වන මරියතුමියගේ කුසයේ පිළිසිඳ ඉපදුණුසේක. උන්වහන්සේ ඉපදුණු වහම එම පණිවිඩය ඉන්දියරුන් හට දන්වන ලදී. එමෙන්ම පලස්තීන දේශයට නැගෙනහිරින් සිටියා වූ ශාස්ත්‍රවන්තයන් හට ආශ්චර්යමත් තාරකාවක් මගින් දන්වන ලදී. ඔවුන් එම තරුව මග යමින් යේසුස් වහන්සේව බැහැදැක වැඳ ඔවුන්ගේ තුටු පඬුරු පූජා කළ බව ලූක් සුභාරංචියේ සඳහන් වේ. මක් නිසාද? ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. රෙදිවලින් යොතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්බවන්නේය. මේක නුඹලාට ලකුණක් වේයයි එකනේම ඒ දේව දූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඊතා උස්තන්හි දෙවියන් වහන්සේට මහිමේද, පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානයේද වේවාය කීවෝය. ලූක් 2:11 සිට 14. ඔවුන් ගෙට වැඳ ලදරුවා සුවකීය මව් මාරියා වූ සමග සිටිනවා දැක බිම වැටි උන්වහන්සේට නමස්කාර කොට තමුන්ගේ පඬුරු හැර රන්ද, කට්ට කුමන්චල්ද, සුවඳ ලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. මතෙව් 2:1. ස්වාමින් වහන්සේ මනුෂ්‍යයා වෙස්ගෙන මේ ලෝකෙට පැමිණීමේ හේතුව කුමක්ද? පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා මවා සියලු දේවල් කෙරේ ආණ්ඩු කිරීමේ ආධිපත්‍ය බලය දුන්සේක. ඔවුන් දෙවියන් වහන්සේගේ ආඥාවට පිටුපා යක්ෂයාගේ වචනවලට අවනත වී පාපය කළෙහින් දෙවියන් වහන්සේ සමග ඔවුන්ට තිබුණා වූ සම්බන්ධකම පළුදු වී දෙවියන් වහන්සේගෙන් දුරස්හුව. එය කරුණ කොටගෙන මනුෂ්‍ය සංහතිය තුලට ශාපය, රෝගය, මරණය වැනි ව්‍යසනයන් නැති විය. මනුෂ්‍යයන් පාපය කළ බැවින් ඔවුන්ට ශුද්ධ වූ දෙවියන් වහන්සේගේ දැක ගැනීමට නොහැකි විය. දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයද ඇන හිටුනේය. දේව වචනේ මෙසේ කියයි. නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළේය. උන්වහන්සේ නොහසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙව්වෝය. යෙසායා 59:2.
දෙවියන් වහන්සේ සමග තිබුණා වූ සම්බන්ධකම බිඳ වැටුණේයින් මනුෂ්‍යයා පාපේ, ශාපේ සහ සදාකාලික නිරේ ග්‍රහණයට අසු විය. මෙවන් තත්වයක් ඔවුන්ව මුදවන පිණිස දෙවියන් වහන්සේ වෙත ලං කරවන පිණිසද සමාදානය හා නිදහස්කමින් යුක්තව ජීවත් කරවන පිණිසද මරණයෙන් පසු ස්වර්ග රාජ්‍යයේ සදාකාලිකව ජීවත් කරවන පිණිසද ස්වාමී යේසුස් වහන්සේ මේ ලෝකෙට පහළ වූසේක. මෙය කිතුණුන්ට පමණක් නොවේ, ලෝකවාසී සියල්ලන්ටම උරුම වූ සුබ පණිවිඩයකි. ස්වාමී යේසුස් වහන්සේ ඒ උදෙසා කුමක් කළසේකද? මනුෂ්‍යයන්ගේ පාපයේ වන්දිය ගෙවන පිණිස උන්වහන්සේ යේසුස් වහන්සේ තමන්ගේම ජීවිතයේ මෙලයක් කොට පූජා කළසේක. මනුෂ්‍යයන් තමන්ගේ පාපයෙන් මිදෙන පිණිස බොහෝ දේවල් කළද එයින් මිදීම නොලැබුණේය. ඔවුන් නැවත නැවතත් පාපයට වැටෙති. එහෙට හේතුව ඔවුන්ගේ පාපිෂ්ඨ ජන්ම ස්වභාවය ඔවුන්ගෙන් ඉවත් නොවීමයි. නමුත් දෙවියන් වහන්සේ ඔබ සහ මා පාපේ ග්‍රහණයෙන් මුදවන පිණිස තමන්වම පූජා කරමින් උන්වහන්සේගම රුධිරය හෙලා අපට ගැලවීම අත්පත් කර දුන්සේක. මක් නිසාද දෙවියන් වහන්සේ සුවකීය ඒකජාතික පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස. යෝහාන් 3:16. ගැලවීම ලබන පිණිස කුමක් කළ යුතුද? ලෝවැසි සියල්ලන්ට මරණය පොදු නියමයකි. දේව වචනේ මෙසේ පවසයි. පව් කරන ආත්මය නසින්නේය. පාපේ කුලිය නම් මරණයයි. මේට අනුව ආත්මික මරණයන්ද ඇති. නමුත් ගැලවීම ලැබූ අයට තව දුරටත් ආත්මික මරණයක් නැත. ඔවුන් පාපයට කමාව ලැබූ බැවින් ඔවුන්ගේ ආත්මය නිරාගින්නෙන් මුදනු ලැබ ස්වර්ග රාජ්‍යයට යාමේ වරප්‍රසාදය ලැබෙනු ඇත. අප එවන් වරප්‍රසාදයක් ලබන පිණිස ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපය උදෙසා මිලේ ගෙවා අපව මුදාගත්සේක. මෙසේ විශ්වාස කරන සෑම කෙනෙක් හටම ගැලවීම තිබේ. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටිනාසේම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් අපිට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේය. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සීළු පාපවලින් අප පවිත්‍ර කරන්නේය. 1 යෝහන් 1:7. කුමක් හේින්ද යේසුස් ස්වාමින් වහන්සේ යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගේ නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. රෝම 10:9. උන්වහන්සේ නැවතත් විගසින් පැමිණෙනසේක. මළා වූ ස්වාමී යේසුස් වහන්සේ පැවසූ ආකාරයටම තුන්වනදා අප මරණයෙන් පරදා මළවුන්ගේ නැගිටූ සේක. එදා මේ ලෝකේ ජීවත් වෙන විට යේසුස් වහන්සේ පැවසු සියලු කාරණා අද සිද්ධ වෙමින් පවතී. මේ අවසාන කාලය උන්වහන්සේ නැවතත් පැමිණීමට සූදානම්ව සිටිනවා ඇත. මේ පොළව සහ ඒ ඇති සියල්ල දවසක නැති වී යනු ඇත. උන්වහන්සේගේදී ඊමේදී උන්වහන්සේ සමග යෑමට තිබෙන සුදුසුකම වන්නේ ගැලවීම, ශුද්ධකම සහ සූදානම් වීමයි. මේ සම්බන්ධව තවදුරටත් දැන ගැනීමට කැමති නම් පහත සඳහන් ලිපිනය හා සම්බන්ධ වෙන්න.